සියලුම දෙනා ආදරයෙන් පිළිගන්නවා හේමන්ත ඩිජිටල් YouTube channel එකට. අපි අද කතා කරමු කොහොමද මුදල් ගෙවන්න නැතුව ලෝකේ තියෙන ඕනම තැනකට travel කරන්න කියලා. මේක පොඩි වැඩක්. හැමෝම මේක අනිවාර්යෙන්ම දන්නවා. ඒ වුණාට මට කියලා දෙන්න හිතුණා මම මගේ හොබි එකක් විදියට මේක කොහොමද භාවිතා කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා browser එකකට ගිහිල්ලා Gmap කියලා type කරගන්න. මෙන්න මෙහෙම. එතකොට එනවා Google Maps. Google Maps කියන්නේ ඉතින් නොදන්න කෙනෙක් නෑ, අනිවාර්යෙන්ම හැමෝම දන්නවා මේ වෙනකොට. හැමෝම භාවිතා කරනවා. ඒ වගේම තමයි නොදන්න අයත් ඇති. සමහරක් වෙලාවට මේ මම කියලා දෙන විශේෂාංගය භාවිතා කරන්නේ නැති අයත් ඇති. ඉතින් මේ හැමෝටම පුළුවන් මෙන්න මේ වගේ Google Map එක පාවිච්චි කරලා බලන්න. මේක නියම වැඩක්. ඉතින් මම ගෙදර ඉන්න වෙලාවට මට ෆ්‍රී වෙලාවට මේ දේ කරනවා. ඒ කියන්නේ දැන් මට ලෝකේ තියෙන සමහරක් රටවල් වලට මට travel කරන්න බෑනේ. ඉතින් ඇත්තටම ඒ කියන්නේ එහෙම අපිට travel කරන්න සල්ලි නෑනේ. ඒ වුණාට මම සමහරක් තැන් සිලෙක්ට් කරගෙන මම ඒ වගේ තැන් වලට ගිහිල්ලා බලනවා මැප් එක හරහා කොහොමද ඒ වටපිටාව පරිසරය කොහොමද මොනවද තියෙන විශේෂත්ව මෙන්න මේ වගේ දේවල් මගේ හොබි එකක් විදිහට බලනවා. මේක ඔයාලට මේක ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් මේකත් පොඩි හොබි එකක් විදිහට නිකන් travel from home වගේ concept එකකින් අපිට මේක කරන්න පුළුවන්. ඒක මාරම fun වැඩක් ඉතින්. ඒ වගේම තමයි ඔයාලා කොහේ හරි travel කරන්න එහෙමත් නැත්නම් ඔයාලා මොකක් හරි රාජකාරී වැඩකට යන්න හිතාන ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඒ තියෙන පසුබිම කොයි වගේද කියලා මුලින්ම දැනගෙන පොඩි අදහසක් අරන් ඉන්න. මෙන්න මේ Google Map එකේ මම මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ Street View කියන සර්විස් එක ගැන. හරි. මට දැන් යන්න ඕනි වෙනවා බේකර්ස් බෙන්ඩ් වලට. ඒ කියන්නේ ලංකාවේ බේකර්ස් බෙන්ඩ් බලන්න මට යන්න ඕනි වෙනවා. ඉතින් මට travel කරන්න විදියක් නැහැ. ඒ නිසා මම කරන්නේ බේකර්ස් බෙන්ඩ් වල තියෙන මේ වටපිටාවේ සුන්දරත්වය මේ විදිහට බලනවා. බලන්න බේකර්ස් බෙන්ඩ් මෙන්න මේ විදිහට ගත්තාම අපිට පෙන්නනවා මේ බලන්න මෙතන අපිට පුළුවන් මේක zoom කරලා බලන්න. මැප් එකේදී මේ තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මෙතන පේනදී පොඩි මිනිහෙක්ගේ පොඩි ඉමේජ් එකක් අයිකන් එකක් තියෙනවා. මට මෙයාව ඇදලා අරගෙන මෙන්න මෙහෙම මෙතෙන්ට drop කරන්න පුළුවන්. හරි. මගේ ඉන්ටර්නෙට් එක ටිකක් slow ඒ නිසායි ප්‍රමාදුනේ මේක load වෙන්න. මේ බලන්න. දැන් මම මේ ඉන්නේ බේකර්ස් බෙන්ඩ් එක ළඟ. ඉතින් මට travel කරන්න බැරි වුණාට මට ගෙදර ඉඳලා travel කරන්න පුළුවන් මෙන්න මේ වගේ. මේක ඉතින් ඇත්තටම වාහනයක ගිහිල්ලා කාලා බීලා සින්දුවක් කියලා එහෙම travel කරන එක වෙනම දෙයක්. ඒක ඉතින් මේ විදිහට ගන්න බෑ. නමුත් ඔයාලට මේකත් හොබි එකක් විදිහට ඔයාලට ලෝකේ යන්න බැරි තැන් වලට ගිහිල්ලා මෙන්න මේ වගේ experience එකක් ගන්න පුළුවන්. ගෙදර ඉඳලා ඔයාලා busy නම් ඔයාලට ඇවිදින්න කරන්න එහෙම යන්න වත්කමක් නැත්තම් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඔයාලට මේ පරිසරය කොයි වගේද මේවල පිහිටීම කොහොමද ඔයාලට ඕන නම් මේ ඉස්සරහට ඇවිදලා බලන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. විනාඩියෙන් මම බේකර්ස් බෙන්ඩ් වලට ගියා. ඉතින් තව දෙයක් ඔයාලා දැනගන්න ඕනි මේකේ අප්ඩේට්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ වම් පැත්තේ බලපුවාම මේ 2019 පෙබරවාරි තමයි මෙන්න මේක කැප්චර් කරලා තියෙන්නේ. කියන්නේ මෙන්න මේ කොටස. එතකොට සමහරක් වෙලාවට ඇත්තටම මේ පරිසරය දැන් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගෙන ඉන්න. දැන් Google එකෙන් මෙන්න මේ Street View එකේ මේ හරිය 2019 තමයි කවර් කරලා තියෙන්නේ. ඉතින් එහෙම එකකුත් තියෙනවා. ඉතින් සමහරවිට මීට වඩා ලස්සන වෙන්න පුළුවන්. දැන් සමහරවිට මීට වඩා දියුණු වෙන්න පුළුවන් මේ හරිය. ඒ නිසා ඉතින් ඔයාලට අදහසක් ගන්න මෙන්න මේ වගේ මේක බලන්න පුළුවන්. හරි අපි බලමු ලංකාවේ වෙන තැනක්. දැන් මට ඕන වෙනවා සීගිරියට යන්න. මම සීගිරිය මෙන්න මේ විදිහට ටයිප් කරනවා. සීගිරිය කියලා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේකෙන් සැටලයිට් එකට මාරු වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් සයිඩ් පැනල් එක මේ වගේ අයින් කරගන්නවා. ඔයාලට ඕන නම් ආයෙම ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන සීගිරිය. දැන් මේ පේනවනේ. එතකොට මට උඩින් පේන සීගිරිය මම මේ මිනිස්සයාව ගිහින් ආයෙම අතාරිනවා මෙන්න මේ තැනකට. බලන්න. දැන් මොකද උනේ කියලා. මම ඉන්නේ සීගිරියේ උඩම. දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට සීගිරියට වාහනයක ගිහිල්ලා නැත්නම් බස් එකක ගිහිල්ලා මොකක් හරි විදියකට ගිහින් කාලා බීලා ඉතින් සතුටු වෙලා ඉන්න වෙන එක වෙනම එකක්. ඉතින් මේ වගේ ගෙදරට වෙලා ඉඳගෙන අපිට නිදහසක් හම්බෙන වෙලාවක මෙන්න මේ වගේ මේ ක්‍රමයට වටපිටාව බලන එක වෙනම එකක්. මේක මේ වටපිටාව බලන්නම හදපු එකක් නෙමෙයි. ඒ වුණාට ඔයාට මේක මේ වගේ හොබි එකක්
සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බලන්න. ඉතින් ඔයාලට සීගිරිය උඩට එක තප්පරෙන් යන්න පුළුවන්. මේ ඉතින් මම සීගිරිය දැන් උඩම ඉන්නේ. ඉතින් මේ වගේ දැන් මම කරන්නේ මට ෆ්‍රී ටයිම් එක හම්බුනාම ලෝකේ තියෙන මේ වගේ එක එක තැන් වලට ගිහිල්ලා මම ඉතින් බලනවා. මේක කැප්චර් කරලා තියෙන 2016. ඒතකොට සීගිරියෙන් ඉතින් මේ පෙනුම ටිකක් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගොඩ නැගිලි මොකුත් ඉති වෙලා නෙමෙයි. මේ තියෙන පරිසරයේ පෙනුම ඉතින් දැන් වෙනකොට දැන් 2025 වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ බලන්න පුළුවන්. හරි අපි වෙන රටකට ගිහිල්ලා බලමු. දැන් මට යන්න ඕනි ඕස්ට්‍රේලියාව වලට. ඔයා ඕස්ට්‍රේලියාව වලත් යන්න හරියටම තැනක් දන්නවනම් ඔයාට ඒක බලන්න හොයන්න පුළුවන්. නමුත් මට එහෙම අදහසක් නැහැ. මම ඕස්ට්‍රේලියා වල කොහේ හරි තැනකට යනවා. රැන්ඩම්ලි මෙන්න මේ වගේ කොහේ හරි තැනකට යනවා. ඔයාට කැමති තැනක් තියෙනවා නම් ඒ තැන හරියටම ගිහිල්ලා බලා ගන්නත් පුළුවන්. මම ඕස්ට්‍රේලියාවල යනවා මේ තියෙන්නේ නිව් සවුත් වේල්ස් කියලා. මම මෙහි කොහේ හරි ප්ලේස් එකකට යන්න තමයි දැන් බලන්නේ. මම මෙහෙම zoom කරගන්නවා mouse එකේ scroll wheel එක scroll කරලා මේ බලන්න. මම මේකේ satellite mode එකට මාරු කරගන්නවා. මෙන්න මෙතනින් click කරලා මම මේ randomly දැන් කොහේ හරි තැනකට යන්න තමයි බලාගෙන ඉන්නේ. මම ටිකක් දියුණු පැත්තකට යන්න. හරියට පේන්නේ නැහැ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා මැප් එක සිලෙක්ට් කරන මෙන්න මේ වගේ අතාරින්න දෙනකොට මේක නිල් පාට වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඒ හරිය කවර් කරලා නැහැ මේ Google Street View කියන ඒ සර්විස් එකකින්. ඒ ඔයාට මෙහෙම තැනකට ගිහිල්ලා අපි යමු ටිකක් නාගරික ප්‍රදේශයකට. මෙන්න මේ හරිය වගේ. හරි මම යනවා මෙන්න මේ පර්ත් කියන පැත්තට. අපි පර්ත් කියන පැත්තට යමු. මොකද මේ පැත්ත ටිකක් හොඳයි වගේ හිතුණා. දැන් මේ බලන්න මෙතන මේ විදියට එක එක විදියට පාරවල් තියෙනවා. එතකොට මම මේ මෙතන ඉන්න මිනිස්සුයව මෙහෙම අරන් එනකොට මේ පාත් මෙන්න මේ වගේ නිල් පාට වෙනවා. මේ බලන්න දැන් නිල් පාට උනානේ. ඒ නිල් පාට වෙනවා කියන්නේ මේ හැම ස්ට්‍රීට් එකම මෙන්න මේ Google එකේ Street View කියන මේකෙන් කවර් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මේ පේනවා ඇති මෙන්න මෙතන ස්ට්‍රීට් විව් එකේ ඔයා දැක්කද දන්නේ මෙන්න මෙහෙම බලන්න මේ තනි නිල් පාට ඉර තියෙනවා නම් මෙන්න මෙතන මේ තියෙන්නේ මෙතන තනි නිල් පාට ඉර තියෙනවා කියන්නේ ඒවා කවර් කරලා මේ වගේ ඩොට් තියෙනවා නම් එතන ෆොටෝ තියෙන්නේ මෙන්න මේ වගේ මේ රවුන්ඩ් තියෙනවා නම් ඒ හරිය අර අපිට ඒ තැන විතරක් වටේට කරකිලා අපිට 360 view එකක් බලන්න පුළුවන් එකක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒවා මතක තියාගන්න. දැන් බලමු අපි ඕස්ට්‍රේලියාවේ ගොඩාක් දැන් මේ හරිය කවර් කරලා තියෙන්නේ. අපි නිකන් රැන්ඩම්ලි මෙන්න මෙතන කියලා අපි හිතමු. මෙන්න මේ හරියට අපි යන්න ඕනි කියලා මම මේ මිනිස්සයා වරන් ගිහලා මෙන්න මේ විදිහට මේ හරියෙන් අතහරිනවා. මේ බලන්න නිල් වෙනවා. ඒ නිල් වෙනවා කියන්නේ ඒ හරියේ කවර් කරලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. දැන් මම මේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ෆින්ජරා කියලා පැත්තක ඉන්නේ. මේ බලන්න. ඉතින් මට මේ තියෙන පරිසරය කොහොමද? එතකොට ඒ දේවල් මේ දියුණුව බලන්න. දැන් අපිට මේ ඉස්සරහට යන්න පුළුවන්. මේ බලන්න. ඔයා මේක අනිවාර්යෙන්ම ගොඩාක් අය දන්නවා ඇති ෂුවර්. ඉතින් නොදන්න අයට මේක හොබි එකක් විදිහට නැත්නම් ඔයාට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කොහේ හරි යන්න අපි යන්න කලින් එතන කොයි වගේද මොන වගේද කියලා දැනගන්න පුළුවන්. දැන් මේක 2024 අගෝස්තු තමයි ලාස්ට් අප්ඩේට් එක ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ 2024 වෙනකොටත් මේ පරිසරය මේ විදිහටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒත් අගෝස්තුද මේ බලන්න. මේ මෙතන see more dates කියලා තියෙනවා. එතනින් අපිට 2021 14 10 එහෙම පරණ ඒවත් ගන්න පුළුවන්. දැන් මේකේ ලේටස්ට් මේක තියෙන්නේ 2024. ඉතින් අපිට මෙන්න මේ වගේ පරිසරය මෙයාවට බලන්න පුළුවන්. ඉතින් මේ බලන්න. ඉතින් අපි ඇවිදින්න ගියා වගේ තමයි zoom කරලා බලන්න පුළුවන්. මොනවද තියෙන්නේ? මොන වගේ පිහිටීමක්ද? ඒ වගේම තමයි අපිට තව තැනකට යන්න ඕන නම් මම මේකෙන් අයින් කරනවා. මෙන්න මේ විදිහට. හරි මම මෙතනින් යන්න. මෙතනින් මේ මිනිස්සයාව මේ හරියට දානවා. හරි මේ තියෙන්නේ දැන් අපි වෙන තැනකට ආවා. මේ බලන්න. ඉතින් අපිට වටපිටාව කොහොමද මොන වගේ පරිසරයක්ද තියෙන්නේ මේ අහස බලන්න. 360 view එකක් අපිට ගන්න පුළුවන් බලන්න. මේ දැන් මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හරිම දියුණුයි. ලස්සනයි පිරිසිදුයි. ඉතින් මේ වගේ නිකන් ඉන්න වෙලාවට ඔයාලට ලෝකේ වටාම යන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා මේ වගේ බලන්න පුළුවන්. ඉතින් මහන්සියකුත් නෑ. ගෙදර ඉඳගෙන මේක මම ෆ්‍රී වෙලාවට ඉතින් ඇවිදින්න තමයි මේක භාවිතා කරන්නේ. ඒ කියන්නේ travel from home කියලා. ඉතින් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඒ විදිහට හරි නැත්නම් කොහේ හරි යනවා නම් ඒක බලා ගන්න හරි. මේක හරි ලස්සන වැඩක් ඉතින්. මිනිස්සු බලන්න පුළුවන්.
පාරවල් මේ ගොඩනැගිලි වාහන ඔයාලා හරියටම දන්න ලොකේෂන් එකක් තියෙනවා නම් එතෙන්ට යන්න පුළුවන්. මම යන්න ජපාන් වලට. අපි ජපාන් වල බලමු කොහොමද ජපාන් වල කියලා. අපි බලමු ජපානයේ කොහොමද ලස්සනයිද මොන වගේද තියෙන්නේ. මම යනවා ජපාන් වල සයිතමා කියලා තියෙන්නේ. සයිතමා මෙන්න මේ හරියට. මේ හරි බලමු කොයි වගේද කියලා. ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යන්නේ මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක ඔයාලගේ මේ වගේ වෙලා යන්නේ නැති වෙයි ඉක්මනට ලෝඩ් වෙයි. හරි මම දැන් එක තැනකට ඇවිල්ලා ඉන්නේ. මම මේ හරියට ගිහිල්ලා මෙන්න මේ මිනිස්යාව දානවා. ඩ්‍රොප් කරනවා. මට ඒ වටපිටාව බලන්න. මේ තියෙන්නේ ජපානයේ. දැන් බලන්න මේ ජපානයේ තමයි දැන් ඉන්නේ. ඉතින් අපිට ලෝකෙ වටේ යන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මේ පික්චර්ස් මීට වඩා පැහැදිලි වෙනවා ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක. මේ බලන්න. හරිම පිරිසිදුයි, හරිම පිළිවෙලයි, දියුණුයි. තව ඉතින් ඔයාලට ඉස්සරහට මේක zoom කරලා බලන්න පුළුවන්. නැත්තම් මේක ඔයාලට ඉස්සරහට ගිහින් බලන්න පුළුවන්. අහස පොළොවත් බලන්න පුළුවන්, වටපිටාව බලන්න පුළුවන්. මේ නම් ෂෙඩ් එකක් වගේ. හරි මම ජපානයේම තව පැත්තකට යනවා. අපි යමු ටිකක් ග්‍රාමීය පැත්තක් බලමු. ග්‍රාමීය කියලා නම් මේ රටවල හොයන්න බැරි වෙයි. try කරමු. මේ හරියට යම් බලන්න. මෙතෙන්ට ගිහිල්ලා මම මෙන්න මේ මිනිස්යාව drop කරනවා. මේ 2024 තමයි මේක අරන් තියෙන්නේ ඉතින්. හරි තව පැත්තකට යන්න අපි. අපි යමු. මේ තියෙන්නේ. මේ හරියට යන්න. හරි මේ තියෙන්නේ. මේ බලන්න. අපිට ඕන තැනක ඇවිදලා ඕන දිහාවක් බලන්න පුළුවන්. මේක 2023 තමා අන්තිම අප්ඩේට් එක ගිහින් තියෙන්නේ. දැන් මට ඕන වෙනවා මම යනවා නයිජීරියාවට. ඒ කියන්නේ හරිම ග්‍රාමීය පැත්තකට, ග්‍රාමීය රටකට. ඒ කියන්නේ ලොකුවට දියුණු නැති. අපි බලමු කොහොමද කියලා. අපි යමු නයිජීරියාවේ කොහෙට හරි තැනකට. බලන්න දැන් අපි රටවල් කීයක ඇවිද්දද කියලා. වෙලාව තියෙනවා නම් එකම රටක දවසම හරි ඇවිදින්න පුළුවන්. ඉතින් ඔයාට නිදහසක් තියෙන වෙලාවට හොබි එකක් වගේ මේක කරන්න. එතකොට එක එක සංස්කෘතීන් දකින්න පුළුවන්. ඒ තියෙන බිල්ඩින්ග්ස් වල ස්ට්‍රක්චර්ස් බලන්න පුළුවන්. මොන වගේද මේවා? ඒ කියන්නේ කොහොමද හදලා තියෙන්නේ? මිනිස්සු කොයි වගේද ඉන්නේ? හැමදේම බලන්න පුළුවන්. ඉතින් මේක හැමෝටම කරන්න බැරි වෙයි. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ අමුතු හොබි එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම ඒ වගේ මට ෆ්‍රී වෙලාවට මෙන්න මේ වගේ බලනවා. ඉතින් ඒකත් වෙනස්ම දෙයක්. මම යනවා මේ පැත්තට. ඒ හරිය කවර් කරලා නැහැ. මේ හරිය බලමු අපි කවර් කරලාද කියලා. එහෙත් නෑ. සමහර පැති තියෙනවා දැන් Google එකෙන් එහෙම ගිහින් නෑ. සමහරක් වෙලට ඒ රටවල තියෙන නීතිත් එක්ක ඒවට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි මේ හරිය බලමු. එහෙත් නෑ. හරියට එච්චර අපිට යන්න අමාරුයි. අපි වෙන පැත්තකට යන්න. හරි මේ පැත්තට යන්න. නයිජීරියා මේ පැත්තට යන්න. එක තැනකට යන්න පුළුවන්. මේ බලන්න දැන් මම මේ නයිජීරියාවේ තමයි ඉන්නේ. මේ බලන්න මේ පරිසරය. දැන් අපි ජපාන් වලට ගිහිල්ලා ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගිහිල්ලා නයිජීරියාවට ආවන් පස්සේ අපිට මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්. ඕන්න මේ ගොඩාක් ග්‍රාමීයයි
අපි නයිජීරියාව වෙන පැත්තකට යන්න බලමු. මම හිතන්නේ මෙන්න මේ පොලිස් වාහනේ මේ Google එකේ මෙන්න මේ වාහනේ කියන්නේ දැන් මේක යන්නේ වාහන යන ගමන්නේ මේක මේ ස්ට්‍රීට් විව් එකේ කැප්චරින් ටික කරගන්නේ. ඒකට ආරක්ෂාව දෙන්නේ නැති මේ එන්නේ. මොකද නයිජීරියා වගේ රටක ටිකක් අමාරුයිනේ. මම හිතන්නේ එහෙම වෙන්නේ නැති. මේ දා බලන තැන ඒ වාහනේ පිටිපස්සෙන් තියෙනවා. මේ බලන්න කොහෙ ගියත් තියෙනවා වගේ. මේ බලන්න ඉතින් ගෙවල් වල පෙනුම මේ මිනිස්සෙක් මොනවද අරන් යනවා. මේ බලන්න වගාවන් එක එක ගෙවල් හදලා තියෙන ක්‍රමය අපිට zoom කරලා එහෙම බලන්න පුළුවන්. මේ බලන්න වාහන State Transport Authority අයික මේ බලන්න මිනිස්සු ඔන්න ඔය වගේ I think අපිට බලන්න පුළුවන්. අපි බලමු Cape Town. සවුත් ඇෆ්‍රිකාව වල කේප් ටවුන් බලමු කොහොමද කියලා. මොන වගේ දියුණුයිද? හරි. මේ තියෙන්නේ සවුත් ඇෆ්‍රිකාව වල කේප් ටවුන්. කොහොමද දියුණු? අපි නිකන් අප්‍රිකාව කියපුවාම හිතාන ඉන්නේ ලොකුවට දියුණු නෑ කියලානේ. මේ තමයි කේප් ටවුන්. සමහරට මේ නගරේ විතරක් දියුණු වෙන්න පුළුවන් මේ තරම්. රටේ අනිත් පැති මෙච්චර දියුණු නැති වෙන්න පුළුවන්. ඒ වුණාට බලන්න කොච්චර ලස්සනයිද කොච්චර දියුණුයිද කියලා. නේ? ඉතින් ඔන්න ඔය වගේ ඔයාට 360 view එකක් බලන්න පුළුවන්. අපි ඒ රටේම වෙන තැනකට යන්න. අපි තවත් වෙන පැත්තකට යමු. අපි මේ වගේ පැත්තකට ගිහිල්ලා බලමු ටිකක්. ග්‍රාමීය පැත්තකට. හරි මේ තියෙන්නේ අපි නිකන් ග්‍රාමීය කියලා හිතපු පැත්තක්. මං හිතන්නේ හයිවේ එකක් වගේ වෙන්නේ නැති මේක. මේ සවුත් ඇෆ්‍රිකාව වල තමයි ඉන්නේ. ඔන්න ඔය වගේ ඔයාලට ඕනම රටක් ගැන බලන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා, සමහර රටවල් මේ Google Street View කියන මේ ප්‍රෝග්‍රෑම් එකකින් කවර් කරලා නැති රටවල් තියෙනවා. ඒ වගේ රටවල් අපිට බලන්න බෑ. ඒ වුණාට ලෝකේ ගොඩාක් රටවල් බලන්න පුළුවන්, හොඳ දියුණු රටවල්. ඉතින් ඔයාලට සල්ලි දීලා යන්න බැරි ඕන රටක ඕන තැනකට මෙන්න මේකෙන් ගිහිල්ලා පොඩි අත්දැකීමක් ගන්න පුළුවන්. මේක සමහරක් අයට ඉතින් හිතෙන්න පුළුවන් මේ මොන වැඩක්ද කියලා. හැබැයි මේක පොඩි හොබි එකක් විදිහට කරන්න පුළුවන්. මට නම් මේක හොබි එකක්. ඉතින් ඔන්න ඕක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. අපි තව එක රටකට යමු. මම යනවා මෝල්ඩිව්ස්. ළඟ රටක්නේ. මේ වගේ මෝල්ඩිව්ස් කියනකොට මට මතක් වුණේ ඉන්දියාවටත් ගිහිල්ලා බලමු ටිකක්. මෙහෙම මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මම මේ වගේ විශේෂ වීඩියෝස් දානවා. ඉතින් මේවා එතකොට digital marketing ගැන, video editing ගැන, නොයෙකුත් විදිහේ product unboxing කරන වීඩියෝස් ගොඩක් දේවල් මේ channel එකේ technology හා සම්බන්ධ දේවල් දානවා. ඉතින් ඔයාලට එක එක දේවල් එක එක විදිහට ඉගෙන ගන්න ලැබෙයි. ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ අමුතු අමුතු වීඩියෝස් හැමදාම බලන්න පුළුවන් වෙයි. හරි අපි දැන් Maldives වලට ආවා. දැන් මේ තමයි Maldives වල මම randomly තෝරගත්ත තැන
තියෙන විදිහ දැන් ඔයා හරියටම ප්ලේස් එකක් දන්නවනම් ඔයාට ඒ ප්ලේස් එකට මෙන්න පුළුවන්. නැත්තම් මේ පාර දිගේ ඔයාට දිගටම යන්න පුළුවන්. මේ තියෙන බලන්න මේ මෝල්ඩිව්ස් වල. අපි යමු ඉන්දියාවලට. ඉන්දියාවලට ගිහින් එහෙමම මේ වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් ඔක්කොටම සුබ දවසක්. ඉන්දියාව බලලා අපි එහෙමම යමු. එහෙනම් සියලුම දෙනාට ජය වේවා.